ඉතින් ඔයාගේ WhatsApp එකේ තියෙන විවිධ contact වලින් group වලින් ඔයාගේ WhatsApp එකට එවන විවිධ ෆොටෝ වීඩියෝ හැම දෙයක්ම ඔයාගේ WhatsApp එකට ආවම මේ හැමදේම ඔයාගේ gallery එකේ ඔටෝ save වෙන නිසා ඔයාගේ gallery එක ඕන දේ එපා දේ හැම දෙයකින්ම පිරලා අවුල් වෙලා තියෙනවා නම් ඒකට WhatsApp එකෙන්ම ලබා දීලා තියෙන විසඳුම තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එකේ අන්තිමට මේ ගැන තියෙන තවත් අමතර රහසකුත් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේක නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහ ඔයාලට තහවුරු කරලා පෙන්නන්න ඕන නිසා මගේ normal WhatsApp එකට අමතරව මගේ business WhatsApp එකත් මම මේකෙදි පාවිච්චි කරනවා. මම දැන් මේ විදිහට WhatsApp එක ඕපන් කරගන්නවා. දැන් ඔයාලට මගේ business WhatsApp එකට අදාළ තිරණ කියන contact එක බලා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට WhatsApp එකේ දකුණු පැත්තේ ඉහළින්ම තියෙන තිත්තුන ටච් කරලා පල්ලෙහා තියෙන setting කියන එක ටච් කරනවා. දැන් මම මෙතන පස්වෙනිට තියෙන chats කියන එක ටච් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට media visibility කියන switch එක on වෙලා තියෙනවා. දැන් මම මේක on වෙලා තියෙද්දි මෙතනින් back වෙලා මගේ business WhatsApp එකට යනවා. දැන් මම business WhatsApp එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ normal WhatsApp එකට අදාළ ලක්ෂාන් කියන contact එක. දැන් මම මගේ normal WhatsApp එකට මේ විදිහට වීඩියෝ එකක් සහ ෆොටෝ එකක් send කරනවා. මම දැන් business WhatsApp එකෙන් back වෙලා නැවතත් මගේ normal WhatsApp එකට යනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම business WhatsApp එකෙන් එවපු වීඩියෝ එක සහ ෆොටෝ එක මේ විදිහට ඇවිල්ලා තියෙන විදිය. දැන් අපි gallery එකට ගිහින් බලමු මේ වීඩියෝ එක සහ ෆොටෝ එක gallery එකේ ඔටෝ save වෙලාද කියලා. මම දැන් මේ විදිහට මගේ ෆෝන් එකේ gallery එක open කරගන්නවා. දැන් ඔයාලට මේ විදිහට පහළට ගියාම බලා ගන්න පුළුවන් ෆයිල් දෙකක් නිර්මාණය වෙලා තියෙන විදිය. මම යපු වීඩියෝ එකට WhatsApp වීඩියෝ ෆයිල් එකකුත් මම යපු ෆොටෝ එකට WhatsApp image ෆයිල් එකකුත් මේ විදිහට ඔටෝ ක්‍රියේට් වෙලා තියෙනවා. මම දැන් නැවතත් gallery එකෙන් back වෙලා මේ විදිහට WhatsApp එක open කරගෙන WhatsApp එකේ දකුණු පැත්තේ ඉහළම තියෙන තිත්තුන ටච් කරලා පල්ලෙහා කියන setting කියන එක ටච් කරලා පස්වෙනිට තියෙන chats කියන option එකට යනවා. මම දැන් මේ විදිහට on වෙලා තියෙන media visibility කියන switch එක off කරනවා. මේ විදිහට off කරාට පස්සේ දැන් මෙතනින් මම back වෙනවා. දැන් මම නැවතත් මගේ business WhatsApp එකට යනවා. දැන් මම නැවතත් මගේ normal WhatsApp එකට ෆොටෝ එකක් සහ වීඩියෝ එකක් මේ විදිහට send කරනවා. දැන් මම මෙතනින් back වෙලා නැවතත් මගේ normal WhatsApp එකට යනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම business WhatsApp එකෙන් යපු වීඩියෝ එක සහ ෆොටෝ එක ඇවිල්ලා තියෙන විදිය. දැන් අපි බලමු media visibility switch එක off කරාට පස්සෙත් gallery එකේ මේ වීඩියෝ සහ ෆොටෝ ඔටෝ save වෙලා තියෙනවද කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් gallery එකට ගියාම කලින් තිබ්බ image file එකයි වීඩියෝ file එකයි මේ විදිහටම අලුතෙන් මොනවද save වෙලා නැතුන් මේ විදිහටම තියෙන විදිය. ඉතින් මම WhatsApp setting වලින් media visibility switch එක off කරපු නිසා තමයි කලින් business WhatsApp එකෙන් යපු වීඩියෝ සහ ෆොටෝ gallery එකේ ඔටෝ save වුණාට මේ විදිහට දැන් business WhatsApp එකෙන් යපු වීඩියෝ සහ ෆොටෝ gallery එකේ save වෙන එක නැවතුනේ. ඉතින් මේ නිසා දැන් ඔයාගේ WhatsApp එකේ සියලුම contact වලින් සියලුම group වලින් එවන වීඩියෝ සහ ෆොටෝ කිසිම දෙයක් ඔයාගේ gallery එකේ නැවත ඔටෝ save වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇති මේ විදිහට කිසිම වීඩියෝ එකක් ෆොටෝ එකක් save වෙන්නේ නැත්නම් ඔයාලට අවශ්‍ය වීඩියෝ එකක් සහ ෆොටෝ එකක් එවුවොත් ඒක කොහොමද gallery එකේ save කරගන්නේ කියලා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ විදිහට group වලින් contact වලින් එවන වීඩියෝ සහ ෆොටෝ වලින් ඔයාලට අවශ්‍ය වීඩියෝ සහ ෆොටෝ වෙන වෙනම තෝරගෙන ඒව කොහොමද වෙන වෙනම gallery එකේ save කරගන්නේ කියලා. මම දැන් මේ විදිහට තිරණ කියන contact එක open කරගෙන කලින් business WhatsApp එකෙන් එවපු ෆොටෝ සහ වීඩියෝ වලට යනවා. දැන් ඔයාලට මේ වීඩියෝ එකට ගියාම බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ දකුණු පැත්තේ ඉහළින් තියෙනවා තිත්තුනක්. දැන් මම මේ තිත්තුන ටච් කරලා මේ විදිහට මැද තියෙන save කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙන් save වුණා කියලා පෙන්වන විදිහ. ඒ කියන්නේ මේක ඔයාගේ gallery එකේ save වුණ විදිය. දැන් මම මේ ෆොටෝ එකෙත් මේ විදිහට මේ තිත්තුන ටච් කරලා save කියන එක ටච් කරලා මේ ෆොටෝ එකක් save කරගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාගේ WhatsApp වල contact වල සහ group වල එවන ෆොටෝ සහ වීඩියෝ වලින් ඔයාලට අවශ්‍ය වීඩියෝ එක සහ ෆොටෝ එක විතරක් තෝරගෙන මේ විදිහට save කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් back වෙලා gallery එකට යනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වීඩියෝ ෆොටෝ ඔටෝ save වුණ ෆයිල් දෙකට අමතරව අපි manual save කරපු වීඩියෝ ෆොටෝ වලට අලුතෙන් ෆයිල් දෙකක් open වෙලා තියෙන විදිය. ඉතින් දැන් ඔයාලට තහවුරු ඇති මේ විදිහට save කරන වීඩියෝ සහ ෆොටෝ gallery එකේ save වෙනවා කියලා. ඉතින් මම ඔයාලට වීඩියෝ එක මුලදී කිව්වා තව අමතර රහසක් කියලා දෙනවා කියලා. ඉතින් ඒකට කලින් ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් කියලා දෙන්න තියෙන දේ තමයි ඔයා Meta AI වලින් වීඩියෝ ෆොටෝ ජෙනරේට් කරනවා නම් කලින් අර ස්විච් එක ඔෆ් කරන්න කලින් ඔයාගේ gallery එකේ මේ ජෙනරේට් කරන වීඩියෝ ෆොටෝ ඔක්කොම save වෙන්නේ නැති. ඉතින් දැන් මේ විදිහට save වෙන්නේ නැති නිසා ඔයාට අවශ්‍ය ෆොටෝ වීඩියෝ ජෙනරේට් කරාම ඔයාට අවශ්‍ය විතරක් තෝරලා මම කලින් කියලා දුන්න විදිහට save කරගන්න. ඉතින් Meta AI එකෙන් වීඩියෝ ෆොටෝ ජෙනරේට් කරන්න දන්නේ නැත්නම් මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් වීඩියෝ එක අන්තිමට කියලා දෙනවා කිව්ව අමතර රහස මොකක්ද කියලා. ඉතින් මේකත් මේකටම වැදගත් වෙන දෙයක්. ඉතින් ඒක තමයි ඔයා මොකක් හරි හේතුවකට media visibility switch එක on කරොත් එහෙම නැවතත් කලින් වගේම ඔටෝම වීඩියෝ ෆොටෝ ඔයාගේ gallery එකේ save වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා media visibility switch එක on කරලා තියද්දී මොකක් හරි හේතුවකට ඔයාගේ WhatsApp එක හරි WhatsApp chat හරි ක්‍රියා කළොත් එහෙම ඔයාගේ chat clear වෙනවා වගේම ඔයාගේ gallery එකෙමුත් ඒ ඔටෝ save වෙලා තියෙන වීඩියෝ ෆොටෝ ඔක්කොම delete වෙලා යනවා. ඉතින් ඔටෝ save වෙන්න switch එක on කරලා තියෙනකොට ඔයාගේ WhatsApp එකේ ඔයාට අවශ්‍ය වීඩියෝ ෆොටෝ තිබ්බත් ඒවා delete වෙලා යනවා. ඉතින් ඒ හින්දා මේ විදිහට switch එක on කරලා තියද්දී එහෙම clear කරනවා නම් ඔයාට අවශ්‍ය වීඩියෝ ෆොටෝ මම කියලා දුන්න විදිහට අර 33 touch කරලා save කරලා තියාගන්න. එහෙම නම් මේ save කරපු ටික ඔයා gallery එකේ ඉතුරු වෙලා අනිත් ටික තමයි delete
ජෙනරේට් වෙලා යන්නේ. ඉතින් මම කියපු දේ වැදගත් වෙන්නේ ඔයා මේ ස්විච් එක ඔන් කරලා ඔයාගේ chat ක්ලියර් කරොත් එහෙම ඉතින් ඔයා මේ ස්විච් එක ඔෆ් කරලා මැනුවල් සේව් කරලා තිබ්බොත් නම් ඔයා ගැලරි එකේ මේ විදිහට සේව් වෙලා තියෙනවා chat ක්ලියර් කරාට ක්ලියර් වෙන්නේ නැහැ. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ ස්විච් එක ඔෆ් කරලා තියෙන නිසා ඔයා ගැලරි එකේ මේ විදිහට අනවශ්‍ය විදිහට වීඩියෝ ෆොටෝ සේව් වෙන්නේ නැති හින්දා ස්ටෝරේජ් එකේ අඩුවීමක් හරි වැඩිවීමක් හරි වෙනවද කියලා. ඉතින් ඔයා මීඩියා විසිබිලිටි ස්විච් එක ඔෆ් කරාම ඔයාගේ WhatsApp එකේ තියෙන වීඩියෝ ෆොටෝ ඔටෝ ඔයාගේ ගැලරි එකේ සේව් වුනේ නැතු වුණාට ඔයාගේ WhatsApp එක ඔයාගේ ෆෝන් එකේ තියෙන හින්දා ඔයාගේ WhatsApp එකට දාලා ඔයාගේ ෆෝන් ස්ටෝරේජ් එකේ වෙනම මීඩියා ෆයිල් එකක් ඕපන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේ ස්විච් එක ඔන් කරලා තිබ්බත් ඔෆ් කරලා තිබ්බත් ඔයාගේ WhatsApp එකට එන සියලුම වීඩියෝ ෆොටෝ හැම දෙයක්ම මේ මීඩියා ෆයිල් එකේ සේව් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ ස්විච් එක ඔෆ් කරාම මේ වීඩියෝ ෆොටෝ සේව් වෙන එක ඔයා ගැලරි එකෙන් හයිඩ් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඔයා මැනුවල් සේව් කරනවා විතරයි ඔයා ගැලරි එකේ පෙන්වන්නේ. හැබැයි ඔයාගේ ෆෝන් ස්ටෝරේජ් එකේ මේවා සේව් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේකේ වාසි විදිහට ගත්තොත් ඔයාගේ ෆෝන් එකේ ගැලරි එක අවුල් නොවි ඔයාට පිළිවෙලකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කලින් වගේ WhatsApp එකට එන හැමදේම ගැලරි එකේ සේව් වෙන්නේ නැති හින්දා ඔයාගේ WhatsApp privacy එකත් ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ ඔයා ගැලරි එකේ උනත් කිසිම ප්‍රශ්න නැතුව කාට හරි බලන්න දෙන්නත් පුළුවන්. ඔයා අවශ්‍ය දේ විතර සේව් කරලා තියෙන නිසා. ඉතින් අද වීඩියෝ එකේ දැක්ක හොඳ නරක ඕනම අදහසක් වගේම කියලා දුන්න දෙයක් තේරුම් නැත්නම් කමෙන්ට් කරගෙන යන්න මට පුළුවන් වෙලාවට මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් අද වීඩියෝ එක වැදගත් වුණා නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අමතක නොකර channel එක subscribe කරලා bell icon එකෙත් all දීලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like කරලා මේ ගැන දන්නේ නැති අහලුවන්ටත් වීඩියෝ එක share කරන්න. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හමු වෙමු. එතකන් ඔයා පරිස්සමින් ඉන්න. සුබ දවසක්.